ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද මෙම YouTube channel එකෙන් පළවෙනියට මම ඔබ වෙතට ගෙන අරන් එනවා ජයරත්න පතිරාජ්‍ය මහත්මයාගේ මම කියවපු පළවෙනි පොත දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි. මේ පොත ප්‍රකාශයට පත් කරන්නේ 2005 දී. මගේ අතට ලැබෙනවා ඒ කාලයේදීම. මේ පොතේ පිටකවරය තමයි ඔබ දැන් දකින්නේ. මේ පොතේ පිටකවරේ ඔබට පේනවා ලංකාවේ සිටියමේ බුදුජානන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය සඳහන් කරලා තියෙනවා. මැද්දේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල ආසන්නයේ රවුම් කරලා පෙන්නලා තිබෙනවා තැන් දෙකක්. ඒ මක්කම සහ ඇත්තාල. මේ පොත ප්‍රකාශයට පත් වුණාට පස්සේ 2005 දී එතෙන් සිට තමයි රාවණ රජතුමා ගැන කතිකාවක් වැඩිපුර විශාල කතිකාවක් එන්නේ. මොකද මේ පොතේ රාවණ රජතුමාගේ ශිලාලේඛන ජයරත්න පතිරාජ්‍ය මහත්මයා විසින් කැලෑවල් වල ගවේෂණය කරලා පුරාවිද්‍යාස්ථානවල ගවේෂණය කරලා 1970 ගණන් වලින් නම් එතුමා කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල විදිහට එතුමා මේ පොත ප්‍රකාශයට පත් කරනවා 2005 දී. එදා ඉඳන් තමයි ලංකාවේ රාවණ රජතුමා කියලා කෙනෙක් හිටියාය කියලා කියන්න පුළුවන් ශිලාමය සාක්ෂි, ගලේ කොටපු සාක්ෂි අපිට ලැබෙන්නේ. 2005 දී මේක ප්‍රකාශයට පත් කරාට පස්සේ තමයි රාවණා රජු පිළිබඳව විවිධාකාර පුද්ගලයෝ බය නැතුව ඇවිල්ලා දැන් කතා කරන්නේ. අපි දැක්කා පහුගිය කාලේ net fm එකේ පුද්ගලෙක් ඇවිල්ලා මම නම කියන්න කැමති නෑ මෙතනදී. එතුමා ඇවිල්ලා රාවණ රජතුමාගේ ශිලාලේඛන තිබෙනවා කියලා ප්‍රකාශ කළා. හැබැයි ප්‍රකාශ කළාට රාවණ රජතුමාගේ ශිලාලේඛන කොහෙද තියෙන්නේ? ඒ තිබෙන තැන් සහ රාවණ රජුගේ ශිලාලේඛන පිටපත් කරපු පුද්ගලයා ජයරත්න පතිරාජ්‍ය මහත්මයා. ඒ ශිලාලේඛන ලංකාවේ කොහෙද තිබෙන්නේ කියලා වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජයරත්න පතිරාජ්‍ය මහත්මයා විතරයි දන්නේ. ඒ වගේම ජයරත්න පතිරාජ්‍ය මහත්මයා මේ පොත ප්‍රකාශයට පත් කරන්නේ 2005 දී. එතුමා මේ පොත ප්‍රකාශයට පත් කරන විතරක් නෙමෙයි මේ ස්ථාන පිළිබඳව බොහොම වැදගත් සාක්ෂි සපයනවා. රාවණා කියන්නේ මිත්‍යාවාක්‍ය. ඒ වගේම රාවණ රජතුමා යක්ෂයෙක් බවට පත් කරලා බොහොම නරක පුද්ගලයෙක් බවට පත් කරලා තිබෙන රාමායනේ රාවණා රජු කියන්නේ මෙන්න මේ පුද්ගලයාය කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පොතේ. ඒ වගේම එතුමා රාවණ රජතුමාගේ මුළු පරපුර පිළිබඳව ශිලාලේඛන ආශ්‍රයෙන් කරුණු පෙන්වලා දෙනවා. මම හිතන්නේ මේ ලංකාවේ මේ පොත සම්පූර්ණ වශයෙන් කියවපු ප්‍රමාණය ඉන්නවා කියලා. මේ පොත අරන් ගියායගෙනුත් මේ පොත අරන් ගිහිල්ලා තිබෙනවා බහුතරයක් දෙනා මේ පොත දැකලා තියෙනවා. පොත තිබුණාට පොත කියවලා නැහැ. ඔබ ගාව මේ පොත තිබෙනවා නම් කරුණා කරලා මේ පොත උඩ සිට පහළට කියවන්න අවධානයකින්. එතකොට ඔබට තේරෙනවා මේකේ තියෙන කරුණු කාරණාවල් සහ මෙම පොතේ සඳහන් වෙලා තියෙන ශිලාලේඛන ඔබට අවශ්‍ය නම් ගිහිල්ලා ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. ඔබ මේ දකින්නේ දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි කියන පොතේ දෙවෙනි පිටුව. ඒකේ කතෘතුමාගේ නම සඳහන් කරලා තිනවා. කතෘ පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරාජ්‍ය. තුන්වෙනි පිටුවට ගියාම ඔබ දකිනවා ජයරත්න පතිරාජ්‍ය ප්‍රථම මුද්‍රණය 2005 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට යටින් ඔබ දකි මේ ISBN නම්බරය. මේ පොත නිකන් පොතක් නොවෙන්නේ අන්නේ නිසා. මේ ISBN නම්බරය නිසා ඕනම කෙනෙක්ට පොතක් ප්‍රකාශයට පත් කරලා නිකුත් කරන්න ලංකාවේ පුළුවන්. නමුත් මේ ISBN නම්බරය කියන්නේ අතිශය වැදගත් නම්බරයක්. මේක අති විශේෂ පොතක් වෙන්නේ ඒ නිසා ISBN කියන තේරුම තමයි International Standard Book Number කියන එක. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්මත පොත් අංකය. මේ පොතේ මේ ISBN නම්බරය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් සම්මත කරලා නම්බරයක් දීපු පොතක්. ඕනම පොතක් හෝ ප්‍රකාශනයක ඒක ශ්‍රව්‍ය මාධ්‍ය පොතක් වෙන්න පුළුවන්, දෘශ්‍ය මාධ්‍යම පොතක් වෙන්න පුළුවන්. ඒ පොත නිශ්චිත සංස්කරණයක් ඇතුව අඳුරගන්න අද්විතීය ඉලක්කම් 13ක අංකයක් තමයි මේකේ තියෙන්නේ. ඒ අංක 13ක් තියෙන මේ ISBN නම්බරය එහෙම නැත්නම් ජාත්‍යන්තර සම්මත පොත් අංකය ඒක ප්‍රකාශකයින්ට, පොත් අලෙවිකරුවන්ට, පුස්තකාලවල පාඨකයන්ට සහ ගෝලීය වශයෙන් මේ පොතක්
නිරීක්ෂණය කරන්න ගැන රෙෆරන්ස් විදිහට ගන්න ඕන පුද්ගලයෙක්ට හෝ ජාත්‍යන්තර වශයෙන් මේ පොත ඇනුම් කරන්න අවශ්‍ය නම් ඒ ඇනුම් කරන්න හෝ විකුණන්න උපකාර වෙන නොම්බරය තමයි මේ තිබෙන්නේ. එතකොට මේ නොම්බරය පොතක දානවා කියන්නේ ඒ පොතට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලබා දෙනවා. ඒ වගේම මේ එකම පොතේ හැම ආකෘතියකටම මේ ISBN නම්බරය දාන්නට කතෘට අයිතිය ලැබෙනවා. අන්න ඒකයි මේක විශේෂ වැදගත්කමක් තියෙන්නේ. මේක නිකන් පොතක් නෙවෙයි. අපි දන්නවා ඕනම කෙනෙක්ට පොතක් නිකුත් කරන්න පුළුවන්. ISBN නම්බරයක් ඇතුව නිකුත් කළා තියෙනවා ජයරත්න පතිරාජ මහත්මයා. එතුමාගේ ප්‍රථම මුද්‍රණය 2005 දී මුද්‍රණය කරන්නේ උදේ ග්‍රැෆික්ස්. තුන්වෙනි පිටුවට ආවහම ඔබලාට පේනවා කතෘගේ අනික් කෘති. ඒ වෙනකොට එතුමා 2005 වෙනකොට එතුමා ප්‍රකාශයට පත් කළ තිබිච්ච අනිකුත් කෘති ටික මෙතන ඔබලාට පේනවා. නම් පොතට ගවන් මඟ සමග ඓතිහාසික විහෙර විහාර 700ක් සහ සංගවුණු ඉතිහාසය කියන පොත, Inscription of Ceylon සිංහල පරිවර්තනය, ශිලාලේඛන 1000ක් සමග පොත, පුංචි පුතාලට රජකතා 1 සිට 10 දක්වා පොත, ප්‍රාග්ඓතිහාසික යුගයේ බුදුදහම සහ සිංහලයෝ මේ පොත පාර්ට්නර්ෂිප් එකක්. එහෙම නැත්නම් ආචාර්ය සාහිත්‍යසූරි PST චූලවංශ මහත්මයා එක්ක හවුලේ ප්‍රකාශයට පත් කරපු පොතක්. ඒ වගේම සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක් කියන පොත, ලංකා ඉතිහාසයෙන් පිටමං කළ රජවරු සහ හෙළයාට වසන් කළ ලංකා ඉතිහාසය කියන පොත, සහ හෙළහෝඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය කියන පොත. මේ පොත් 7 නිකුත් කරලා තියෙන්නේ 2005ට කලින්. මොකද මේ පොත දැන් අපි මේ කියවන පොත නිකුත් කරලා තියෙන්නේ 2005 දී. එතකොට මේ පොතට කලින් තමයි මේවා නිකුත් කරලා තිබෙන්නේ. ඒ වගේම මේ එවකට එතුමා පදිංචි වෙලා හිටපු මිරිහානේ කනත්තපාරේ නිවස මේක බලන අහන පුද්ගලයා දැනගන්න මේ එතුමාගේ වර්තමාන ලිපිනේ නෙවෙයි. එතුමාව හම්බ වෙන්න යනවා නම් එතුමාගේ ටෙලිෆෝන් නම්බරය තිබෙනවා. එතුමාගේ YouTube channel එකට ගියාම ඔබට දැක ගන්න පුළුවන්. එතුමාගේ වර්තමාන ලිපිනය මාවතකම් පොතුහැර තිබෙන ලිපිනය. මේකේ පිදුම විදිහට එතුමා කළා තිබෙන ප්‍රකාශනය ඔබගේ අවධානයට යොමු කරන්න කැමති. හෙළ බොදු උරුමය තුල යටපත් වී තිබුණු ඓතිහාසික පූජා භූමි යලි මතු කර ගැනීම සඳහා මාහැඟි සේවයක් කළ මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනේ පරිවේනාධිපති අපවත් වී වදාළ රාජකීය පඬිත අතිපූජ්‍ය ඕපාත සරණංකර මහනාහිමියන් වහන්සේට සහ වර්තමාන පරිවේනාධිපති පූජ්‍ය ඕපාත ඥානිසර සමිඳුන් වෙත කියලා තමයි එතුමා මේ පිදීම සිද්ධ කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ 6 වෙනි පිටුවේ. මේ 6 වෙනි පිටුවේ ඔබට පේනවා දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම කියලා එතුමා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රී ලංකාවේ සිටියම මැද බුදුරජාණන් වහන්සේගේ දකුණු සිරිපාද ලාංඡනය. ඒක දකුණු ලාංඡනය වෙන්නේ කොහොමද කියලා ඔබම කල්පනා කරලා බලන්න. මේකේ මහපට ඇඟිල්ල තිබෙන තැනින් තමයි ඔබට අඳුර ගන්න පුළුවන්. ඒක සඳහන් කරලා එතුමා ස්ථාන දෙකක් රවුන්ඩ් කරලා තිබෙනවා. මේ ස්ථාන දෙක අවධානයෙන් බලන්න. මේකේ සඳහන් කරලා තියෙන්නේ ඇත්තාල සහ මක්කම කියන ස්ථාන දෙක. මේ නම් දෙක මතක තබා ගන්න කියලා මම කියනවා. ඒකට හේතුව ඔබට ඉදිරියේදී මම පෙන්වන්නම්. ඒකට උඩින් එතුමා මේ අපේ හෙළ අක්ෂර මම මේ අකුරු පූර්ව බ්‍රාහ්මී අක්ෂර කියලා හඳුන්වන්න අකමැති. එහෙම හඳුන්වන්න අකමැති මේවා හෙළ අක්ෂර නිසා. මේක පුරාණ හෙළයෝ විසින් ලියන් භාවිතා කරන ලද අක්ෂර නිසා මම මේක අකමැති මේ අකුරු පූර්ව බ්‍රාහ්මී අකුරු කියලා හඳුන්වන්නට. මේක දැනට අවුරුදු 20000කට 30000කට 40000කට කලින් මේවා ලංකාවේ නිපදවූ අකුරු. මේවා හෙළ අකුරු. මේ හෙළ අකුරු පසු කාලීනව මේ ලෝකේ පුරා විසිරලා යනවා. ලෝකයට භාෂාව අරගෙන යන්නේ ආකාරයට මේ අකුරු ලංකාවේ නෙවෙයි කියලා යම් කෙනෙක් තර්ක කරනවා නම් ඔබට පුළුවන් විවෘත සංවාදයකට යන්න ජයරත්න පතිරාජ මහත්මයා ගාව. ඒ අදාළ ශිලාලේඛනවල
මේ අකුරු කොහොමද විකාශනය වුණේ, මේ අකුරු පටන් ගත්ත තැන කොහෙද කියලා එතුමා පැහැදිලිව මීට කලින් ප්‍රකාශ කරලා තිනවා. මේ අකුරු, ඒ කියන්නේ අපි උදාහරණයකට කිව්වොත් මේ අකුරු ප්‍රොඩක්ෂන් එක, එහෙම නැත්නම් නිෂ්පාදනය කිරීම සිද්ධ කළේ කොතනද කියලා ලංකාවේ ස්ථානයක මේ අකුරු මුලින්මම ගල්වල ඇඳලා මේ අකුරු හෝඩියක් විදිහට විකාශනය කරන්න. ඒ කියන්නේ මේ අකුරෙන් අකුර ලියලා අපි දැනට සිංහල හෝඩිය ලියන ආකාරයට ලියලා ඒක කලේ කොහෙද කියලා එතුමා මීට කලින් මේ රටේ ජනතාවට දන්වලා තිබෙනවා. ඒ ස්ථානය ගැන පොඩි ඉඟියක් දෙනවා නම් ඒ ස්ථානයේ දැන් තිබෙන්නේ 5 star hotel එකක්. ලොකු හෝටලයක් තමයි දැන් තියෙන්නේ. ඒ ගැන වැඩිදුර විස්තර එතුමා දන්නවා. ඒ වගේම එතුමා ඒ තැනට ගිහිල්ලා ඒ තැන් බලලා ඒ වගේම ඡායාරූප අරගෙන ඒ පිළිබඳව ලියලා තියෙනවා මෙන්න මේ තැන්වල කියලා. මේ කෙසේ වෙතත් මේ ලියලා තිබෙන්නේ මේ ඔබට පේන කොටුවේ ලියලා තිබෙන්නේ මගන නකර කියලා. ශිලාලේඛනයේ සඳහන් වෙන ආකාරය තමයි ඔය ලියලා තිබෙන්නේ. දැන් අපි ඔය කියන මක්කම කියන ප්‍රදේශයට ඒ ආකාරයේ නමක් තිබුණාය කියලා ලැබෙන සාක්ෂිය තමයි තුමා ඔය ඔතනදී සඳහන් කරලා තිබෙන්නේ. ඊට පස්සේ පිටුවට ගියාම ක්‍රිස්තු වර්ෂ 1425 ලංකාවේ ග්‍රාම කීපයක් කියලා එතුමා නැවත අර ලංකාවේ සිටියමම නැවත දාලා තිබෙනවා. ආපහු ඔබට පුළුවන් නම් වීඩියෝ එක පස්සට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා කෝකිල සංදේශයේ 201 වෙනි කවියේ අවසාන පදපේළිය. බලමා මිතුර සඳ ඇත්තාල මක්කම කියලා. මේ 1425 කියන්නේ අපේ 15 වෙනි සියවසේදී. මේ 1425 කියන්නේ ලංකාවේ අතිශය තීරණාත්මක කාලයක්. මේ කාලයේදී ලංකාව ප්‍රධාන රාජධානි 3ක් විදිහට තමයි පාලනය වෙන්නේ. යාපනය රාජධානියක් විදිහට ආර්ය චක්‍රවර්ති අල්ලගෙන ඉන්නවා. ඒ වගේම කෝට්ටේ රාජධානිය විදිහට එක පැත්තකින් තියෙනවා. අනික් පැත්තෙන් ගම්පොළ රාජධානිය විදිහට තිබෙනවා. එතකොට මේ කෝට්ටේ රාජධානිය තමයි මේ අතරින් අතිශය ප්‍රබල රාජධානිය වුණේ. ඒ වගේම යුද්ධමය පැත්තෙන් ගත්තත් කෝට්ටේ රාජධානිය මේ 1425 කියන අවුරුදු කාලය ඇතුළත බොහොම බලවත් රාජධානියක් වුණා 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ. ඒක වැඩිපුර කාරණාවක් ඔබට මම පැහැදිලි කළේ. නමුත් මේ 1425 කියන අවුරුද්ද මතක තබා ගන්න. මොකද මේ පොත ලියන්නට හේතු වෙච්ච කාරණාව එතුමා ඊට පස්සෙ සඳහන් කරනවා. ඒ ලියන්නට හේතු වෙච්ච කාරණාවට අදාළ වෙච්ච පොත ප්‍රකාශයටපත් වෙන්නේ ඔන්න ඔය කියන කාලයට අවුරුදු 25කට 30කට විතර කලින්. ඒ ගැන මම ඔබට ඉදිරියේදී සඳහන් කරන්න. ඊට පස්සෙ පිටට ආවහම අපිට පේනවා ජනප්‍රවාදගත කවියක්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ වගේ මේ ජනප්‍රවාදගත කවි අතීත හෙළයා මේවා නිකන් කිව්වේ නැහැ. මේවා කියන්නට හේතු කාරණා තිබුණා. මම මේ වෙලාවේදී ඔබට මේ කවිය ගායනා කරන්නම්. නමුත් ඔබ මේක මේ පොත අරගෙන වැඩිදුර ඔබ කියවලා බලන්න. ලකුණු බලාලා මහා මෙර එල්ලේයා වැටුණු තලිය තලි තුනකට පල්ලේයා ඉසුණු බුදු සිරිත් මහා මෙර ලෙල්ලේයා දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා. දැන් අපි එනවා මේ පොතේ විශේෂිතම කොටස. ඒ තමයි කතුවදන සහ පෙරවදන හැඳින්වීම කියන කොටස් තුන. මම අද ඔබට මේ කතුවදන විතරක් ඔබට අරන් එනවා. පෙරවදන සහ හැඳින්වීම මම ඔබට ඉදිරියේදී අරන් එන්න. කතුවදන මම ඔබට අසාගෙන සිටින්නට මේක කියවගෙන යන්නම්. මේ ජයරත්න පතිරාජ් මහත්මයාගේම වචනවලින්. මෙතෙක් කිසිවෙකු විසින් නොලියන ලද කෘතියක් ලිවිය යුතුයයි මාහට සිතුනි. ලියවී නොමැති කෘතිය කුමක්ද යන්න පොත් දහස් ගණනක් විමසා බැලීමේදී මාහට නුවර යුගයේදී ලියන ලද නම් පොත නොහොත් විහාර අස්න හොඳයයි සිතුනි. නම් පොතට විවරණයක් රාජකීය පඬිත අතිපූජ්‍ය ඕපාත සරණංකර මහානාහිමියන් විසින් ලියා ඇති බව පූජ්‍ය ඕපාත ඥානිස්සර හිමියන්ගෙන් දැනගතිමි. එම කෘතිය දීර්ඝ වශයෙන් පරීක්ෂා කර මෙහි ඇති අඩුපාඩු පිරිවිය යුතුයයි මාහට සිතුනි.
එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම නැමැති මෙම පොත් පිංච එළි දැක්වීමට හැකි වූ බව ප්‍රකාශ කරන අතර මෙහි වැරදි අඩුපාඩු ඇතොත් එය පෙන්වා අප දැනුවත් කරන ලෙස මේ කෘතිය කියවන සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. අප විසින් කරන ලද මෙම ගවේෂණයට අපට සහාය දුන් පුත්තලම් පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා, කල්පිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියලාල් මහතා, උප පොලිස් පරීක්ෂක අජිත් චන්ද්‍රලාල් මහතා, උප පොලිස් පරීක්ෂක සුගත් මහතා සහ පොලිස් කොස්තාපල් ජිනසේන යන මහත්වරුන්ටද එසේම වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරී වෑකඩපළ මහතාටද කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය භමරවානේ ඥානාරාම හිමියන්ටද පුත්තලම කල්පිටිය යන විදුහල්වල සේවයේ නිරතු කනදන කපිල ගුරු මහතාටද කෘතඥතාව පුද කරමි. අත්පිටපත කියවා බලා වැරදි තැන් නිවැරදි කර දුන් රාජකීය පඬිත ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නාගොඩ ආර්යදාස සෙනවිරත්නයන්ද සෝදුපත් බැලීමෙන් සහාය වූ මහාචාර්ය පූජ්‍ය වෑගම පියරතන සමිඳුන්ද ගෞරව බහුමාන පූර්වකව සිහිපත් කරමි. ජයරත්න පතිරාරච්චි පුරාවිද්‍යා ගවේෂක, අභිලේඛන විද්‍යා විශාරද, අභිලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, යශෝදහම ජාත්‍යන්තර පර්යේෂණ පුස්තකාගාරය. දැන් ඔබට මේ කතුවදන කියවද්දී මේකේ එතුමා කියනවා පොත් දහස් ගණනක් විමසා බැලීමේදී මාහට නුවර යුගයේදී ලියන ලද නම් පොත නොහොත් විහාරස්න හොඳයයි සිතුනි. මෙන්න මේ විහාරස්න කියන පොත ගත්තහම මේ පොතේ කොටසක් මම ඔබට පෙන්නනවා. මේ විහාරස්න ඔබට බලා ගන්න පුළුවන්. මම මේ ඔබට පෙන්වන්නේ දෙහිවල නදිමාලේ තිබෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් කරන ලද ප්‍රකාශයට පත් කරන ලද පිරුවානා පොත් වහන්සේ. මේ පිරුවානා පොත් වහන්සේ අරගෙන මේ පිරුවානා පොත් වහන්සේ හෝ Tamanට කැමති පිරුවානා පොත් වහන්සේ නමක් අරගන්න පුළුවන්. මම භාවිතා කරන්නේ මෙම පිරුවානා පොත් වහන්සේ බොහෝ කාලෙක ඉඳන් මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නදිමාල දෙහිවල තිබෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මේක තිබෙන්නේ ඇන්ඩර්සන් පාරේ. ඔබට ගිහිල්ලා මෙම පොත මිලදී ගන්නත් පුළුවන්. මේ පොත ගත්තොත් මේ පොතේ සිංහල අනුවාදනයේ ප්‍රස්තාවනාව රාජකීය පඬිත ශාස්ත්‍රාචාර්ය නාගොඩ ආර්යදාස සෙනවිරත්න උතුමන් තමයි මේ පොතේ සිංහල අනුවාදය ප්‍රස්තාවනාව කියන කොටස් වලට දායක වෙන්නේ. මේ කොටස් එතුමා විසින් තමයි දාන්නේ. එතකොට ඔබට නාගොඩ ආර්යදාස සෙනවිරත්න තුමා ගැන මේ ඉදිරියේදී දකින්න පුළුවන් මක්කම පොතේ මක්කම දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි කියන ජයරත්න පතිරාජ මහත්මයාගේ පොතේ මේ මම පෙන්නන නම් ටික ඔබටත් දකින්න පුළුවන්. ඒ වගේම මේ මට කියන්න අවශ්‍ය වුණේ මෙන්න මේ පිරුවානා පොත් වහන්සේ අරගෙන මේ පිරුවානා පොත් වහන්සේගේ තිබෙනවා උපග්‍රන්ථ සහ අතිරේක පිරිත් සූත්‍ර කියලා කොටසක්. ඒකේ බලන්න 21 වෙනි එක විහාරස්න 187 වෙනි පිටුව. මේ විහාරස්න කියන පොත ලංකාවේ ප්‍රකාශයට පත් වෙන්නේ මහනුවර යුගයේදී වර්ෂ 1300 1400 වගේ කාලය ඇතුළත. ඒ කියන්නේ අපි 14 වෙනි සියවස කියලා කියන්නේ ඒ කාලයට. 14 වෙනි සියවස කියන්නේ වර්ෂ 1300ත් 1400ත් කියන කාලය ඇතුළත. මේ කාලය මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1300 1400 කියන ලංකාවේ බොහොම තීරණාත්මක කාලයක්. ඒ වගේම යාපනය අර්ධද්වීපය සහ යාපනය කියන කොටස වෙනම පාලනයක් යටතේ යාපනයේ රාජධානියක් විදිහට ද්‍රවිඩයෝ දෙමළ මිනිස්සු ලංකාවට ඇවිල්ලා ලංකාවේ කොටසක් අරගෙන මේගොල්ලෝ යාපනය ඒගොල්ලන්ගේ රාජධානියක් විදිහට පවත්වාගෙන යනවා. ඒ වගේම කෝට්ටේ රාජධානිය ඇතුළත ගත්තොත් කෝට්ටේ රාජධානිය මහනුවර මේ අතර සෑහෙන්න බල හෝමාරුවක් බලය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා සිංහල රජවරු අතර. ඉතින් මේ බොහොම තීරණාත්මක කාලයක්. ඒ වගේම බොහොම ලංකාව බොහොම දරුණු විදිහට ප්‍රශ්න වලට මැදි වෙච්ච කාලයක් කියලා මම කියන්න කැමතියි. ඒ කාලේ තමයි මෙන්න මේ විහාරස්න කියන අවුරුදු 1300 1400 අතර කාලේ. එහෙම නැත්නම් 14 වෙනි සියවස කියලා කියන කාලේදී තමයි ඒ අවුරුදු 100 ඇතුළත තමයි මේ පොත ප්‍රකාශයටපත් වෙන්නේ.
ඉදිරියේදී මම ඔබට අරන් එන්නම් පෙරවදන හැඳින්වීම 11ක් තිබෙනවා මේ පොත පිළිබඳව විවිධාකාර මහාචාර්ය ආචාර්යවරු ඒ වගේම පුරාවිද්‍යා පර්යේෂකවරු සහ ලංකාවේ ස්වාමින් වහන්සේලා මේ පොත පිළිබඳව මේ පොත කියවලා මේ පොත පිළිබඳව දීපු හැඳින්වීම මම ඒවත් අරගෙන එන්නම් ඉදිරියේදී ඔබ සියලුම දෙනාට ආයුබෝව වේවා